පින්වතුනි මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ අවසාන යුගයේ ස්ත්‍රියකට ගැළවිල්ලක් තියෙනවා නම් පාරවල් දෙකක් තියෙනවා. කැමැති නම් ඔයාලා මේ පාරවල් දෙක විශ්වාස කරන්න. අකමැති නම් විශ්වාස නොකර ඉන්න. හැබැයි මේ පාරවල් දෙකෙන් ස්ත්‍රියට දුක ඉක්මව යන්න පුළුවන්. එකක් තමයි එක්කෝ එයා විවාහ වෙන්නේ නැතුව බ්‍රහ්මචාරීව හොඳ උපාසිකාවක් විදිහට ඉන්න ඕන. සිල් රැකගඩ ශාසනය වෙනුවෙන් පින් කර කර ඉන්න ඕන. බ්‍රහ්මචාරීව. පැහැදිලිද? ඔය එක ක්‍රමය. එහෙම නැත්නම් විවාහ වෙලා ස්වාමියාට උපස්ථාන කරගෙන ඉන්න ඕන. ස්වාමියා මොන වගේ චරිතයක් වුණා. මම ස්ත්‍රියගේ පැත්තෙන් කියන්නේ. එක්කෝ විවාහ නොවි බ්‍රහ්මචාරීව හොඳට පින් කරගෙන ඉන්න ස්ත්‍රිය මේ ජීවිතේ කොච්චර දුක් විඳත් ඊළඟ ජීවිතේ එයා ඒ දුකින් ගැලවෙනවා. මේ කියන්නේ ස්ත්‍රියටම සංසාරේටම දුකක් එන්න එපා කියන අනුකම්පාවෙන්. දෙවෙනි පියවර තමයි විවාහ වෙලා ස්වාමියාට දාසියක් වගේ උපස්ථාන කරගෙන ඉන්න ඕනේ. ස්වාමියා ඉක්මවා යන්නේ නැතුව. පින් කටයුතු කරන ගමන් ඉවසාගෙන ඉන්න ඕන. හිත රිදීම්, ආදරේ නැති ප්‍රශ්න, තමා ගැන හිතන්නේ නැති ප්‍රශ්න, දරුවෝ ඇති නැති ප්‍රශ්න, මේ හැම එකක්ම ඉවසගෙන ඉන්න ඕන. විවාහ වෙලා. ඉන්නේ ඒ ක්‍රමෙන් මේ ජීවිතේ දුක් විඳින්න වේවි. ආයෙන්නේ දුක. අනුකම්පාවෙන් ඒ වචනේ කියන්නේ. නැත්තම් ඒකත් දැන් ස්ත්‍රියට ස්ත්‍රී දුර්ගුණය මත වෙනවනේ. ඒ කියන්නේ යමක් අනුකම්පාවෙන් කිව්වමත් හිතන්නේ මට බැන්නා. ඔන්න අපිට ගැරෙව්වා. ස්ත්‍රීන් පහත් කළා කියෝ. එහෙම නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ මේකෙන් ගැලවෙන්න. මේ දුකෙන් ගැලවෙන්න. දැන් ඔතනත් විසඳුමක් විදියට අපි කිව්වේ නෑ මහාන වෙන්න කියලා කිව්වේ නෑ. පියවර දෙකයි තියෙන්නේ කියලා කිව්වේ. එකක් බ්‍රහ්මචාරීව ශාසන වෙනුවෙන් මහන්සි වෙන්න. පින් කරන්න ගොඩාක්. දෙවෙනි එක එක්කෝ විවාහ වෙලා හොඳ විවාහ ජීවිතයක් ගත කරනවා. ස්වාමියා ඉක්මව යන්නේ නැතුව, පවුල් කඩා ගන්න නැතුව දාස වෙලා පින් කරගෙන ඉන්නවා. ඔය ක්‍රම දෙකෙන් ස්ත්‍රියකට මේ නරාවලෙන් ගොඩ යන්න පුළුවන්.